මේ ට්‍රිප් එක ෆොටෝ ගහන්න ආපු ට්‍රිප් එක. ට්‍රැවල් විත් හසී එක්ක පිදුරංගල බලන්න ඔයාලත් යමුද? මෙතනින් තමයි ගමන පටන් ගන්නේ. මේ තියෙන්නේ පිදුරංගල රජමහා විහාරයට ඇතුල් වෙන දොරටුව. ලෙන් විහාරයක් වන මෙහි සීගිරිය වගේම පැරණි චිත්‍ර දැක ගන්න ලැබෙනවා. පිදුරංගල පන්සලට ඇතුළු වෙලා ටික දුරක් යනකොට අපිට පිදුරංගල කඳුමුදුනට යන්න තියෙන පාර හමු වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 340ක් පමණ උසින් පිහිටලා තියෙන පුදබිමක් වන පිදුරංගල ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෙනවා. සීගිරියට පැමිණෙන දේශීය විදේශීය සියලු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තවත් සුවිශේෂී ස්ථානයක් කියලා පිදුරංගල හඳුන්වන්න පුළුවන්. මේ ගමනේදී මුල් කොටසේ පඩිපෙළවල් තිබුණට උඩට යන්න ගමන ටිකක් දුෂ්කර වෙනවා. ඒ වුණාට මේ ගස් වලින් හමන සුළඟ වටපිටාවෙන් දැනෙන සීතල එක්ක ගමන හරිම සුන්දර වෙනවා. මේ ගමන මම ආවේ මගේ යාළුවත් එක්ක. ඔයාලා බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. අපි දෙන්න විතරක් මේ ගමන ගියාට අපිට ගොඩක් සංචාරකයෝ පිදුරංගලෙදි හමු වුණා. ඒ අයගේ උදව්වත් ලැබුණු නිසා අපිට පිදුරංගල නගින්න ලේසි වුණා. ඉස්සරහට යන්න ගමනේ මහන්සිය දැනෙනවා. ඒ වුණාට මේ වටපිටාවේ සුන්දරත්වය දකිනකොට මේ ගමන යන්න ආස හිතෙනවා. උඩට නගිනවා නම් අනිවාර්යෙන් වතුර බෝතලයක් අරන් එන්න අමතක කරන්න එපා. මේ ටික තමයි හිනා යන්නේ. මේ අපි දෙන්න මහන්සිය පැත්තකින් තියලා බ්ලොග් එක එඩිට් කරන විදිය ගැන කතා කරනවා. බලාගෙන ඉන්නකෝ. පිදුරංගල රොක් එකට නගිනවා කියන්නේ පැයක විතර ගමනක්. හැබැයි මුදුනට වෙන්න තමයි ඇඩ්වෙන්චර් එක තියෙන්නේ. ගොඩක් අමාරුයි. අපි දෙන්න ආපු නිසා කාගේ හරි හෙල්ප් එකක් ගන්න ඕනේ. එහෙමනේ. ආයෙ රිපීට් කරන්න බෑ. ඔයා කියන්නේ කොහොමද කියන්නේ? එනිකින් කියන්නේ. ඔය නාවිත. ඒක නාවිත ඒක මරු. මං කියන්නේ තේරෙන්නේ නැති වෙන අපි වීඩියෝ එකට කතා කරන්නේ නැතුවනේ. එහෙනම් තව ටිකක් උඩට යනවා මචං. මහන්සි කියන්නේ දැන් මේ වොයිස් එක දාන්න නැතුව අපි දෙන්න කතා කරනවා නිකන් අර මෙයාට එකම දාන්නවා. ඔව් මියුසික් එකම නැත්තම් ඔයාලට පුළුවන් මේ අපි දෙන්න කැලිටි කර දාලා යන්න. අර hina වෙන කැලිටි එහෙම. ඔය ඒක මුලින් තියෙනවා. මුලින් හරි අර වීඩියෝ මැද්දෙත් දාන්න. ඉතින් අර කැම වීඩියෝ එක විතර. ඒක පොඩ්ඩක් වොයිස් කට් කරා. දැන් ඔය අපි දෙන්න මොනවද කියන්නේ උඩට ගිහින් පැත්තට ගිහින් ඉවර වෙලා. අර ඒක අපි දෙන්න සෙල්ෆි එකක් ගත්තා. අන්න ගහපන්. අපි අර ෆොටෝ එක.
මේ ට්‍රිප් එක ෆොටෝ ගහන්න ආපු ට්‍රිප් එකක්. මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මට ඇත්තරම හිනහ යනවා. මොකද ඒ තරම් අපි දෙන්න මේ ට්‍රිප් එක එන්ජොයි කරා. ඇත්තටම මේ වගේ දවස් ජීවිතවලට තියෙන්න ඕනේ. ඒ තරම් ඒ මතකයන් සුන්දරයි. ආයෙත් අපි ගමන පටන් ගත්තා. බලපංකද වීඩියෝ එක පටන් ගන්න. Tak pro nás drahý, že jo? No tož pro ně. පිදුරංගල විහාරය සීගිරියටත් වඩා දිගු ඉතිහාසයකට දිව යනවා. ක්‍රිස්තුපූර්ව දෙවනි පළවෙනි සියවස දක්වා. වර්තමානයේදී මෙහි අපිට දකින්නට ලැබෙන්නේ නටබුන් කිහිපයක් විතරයි. ඉපැරණිලෙන් කටාරම් කොටා ගඩොල් බිත්තිවලින් සාදා තිබෙනවා අපට මේ ගමනද දකින්නට පුළුවන්. මං හිතන්නේ මේක දාලා තියන්නේ උදව්වට. තවමත් ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙන අඩි 41ක් පමණ දිගින් යුතු සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපිට මෙහි දකින්න පුළුවන්. මේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මැටි ගඩොල් හා හුණු බදාමෙන් නිර්මාණය කරලා තියෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සනාථ කරනවා. ඔයාලා බලන්නකො මේ මගේ පිටිපස්සෙන් තියෙන view එක. මේ තියෙන්නේ රිටිගල කඳු පන්තිය. අපි මෙච්චර මේ ට්‍රිප් එකක් ඇවිල්ලා එන්ජොයි කරනවා. මෙයාලන හොඳටම නිදි. බලන්නකෝ. දැන් තමයි ගමනේ හොඳම හරිය. යක් එහෙනම් අපි ගිහින් බලමු. මෙතනින් එහාට ගමන ටිකක් දුෂ්කරයි. මොකද යන්න පාරක්වත් නැහැ. මේ ගල් අස්සෙන් තමයි යන්න තියෙන්නේ. මේ විදිහට ඇරෝස් ගහලා තියෙනවා. ඒ හින්දා පාර හොයාගන්න පුළුවන්.
තව ටිකයි එන්න. හායි. බලපන් කකුලේ තියෙන. මේ තමයි අනිත් අයට ඉඩ දෙන්න අපි දෙන්න. ගල් අසල ඉඳලා ඉන්න විදිය. කකුල් දෙක ලං කරගන්න. ඔව් බලන්න ඉන්න විදිය. මේ මැදට හැමතැනම බෝතල් බෝතල් මේ දේ නම් කරන්න එපා. ට්‍රිප් එකක් යන කට්ටිය පරිසර විනාශය නම් කරන්න එපා. මේ බලන්න කැතයි. මේ තියෙන තැනින් තමයි අපි නගින්න ඕනේ. ඔයාලට පේනවද? මෙතන තමයි අපි යන්න ඕනේ. මෙතනින් උඩට ගියාට පස්සේ තමයි පිදුරංගල ගල මුදුනයි සීගිරියයි දකින්න පුළුවන් වෙන්නේ. ඔන්න එහෙනම් අපි දෙන්න උඩට ආවා. මේ තියෙන්නේ පිදුරංගල සීගිරිය පේන විදිය බලන්න. අපි ආපු වෙලාවත් එක්ක ඉරාව්ව ගොඩක් වැඩි. ඒ නිසා ගහක් යට කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ. ඒ නිසා ෆොටෝ ගහන එකයි වීඩියෝ කරන එකයි පොඩ්ඩක් පැත්තකින් තියලා ගහක හෙවණක් හොයාගෙන අපි දෙන්න ගියා. උඩට නගින්න මේ වටපිටාව මාරම ලස්සනට පේනවා. ඔයගොල්ලොත් පිදුරංගල එන්න හිතාගෙන ඉන්නවනම් උදේ කාලයකෝ හවස් කාලයක එන්න. මොකද පිදුරංගලට ඒ වෙලාවට ආවොත් හිරු නගින මොහොත හෝ හිරු බහින මොහොත ඉතාමත් ආකර්ශනීය ආකාරයට බලාගන්න පුළුවන්. ඔයාලට පේනවද? අර කඳුවල හෙවණලි වැටලා තියෙනවා. අර තියෙන්නේ. මෙතන අපි වාඩි වෙලා පැය භාගයකට වඩා හිටියා. සීගිරිය දිහා බලාගෙන ඔයාලා මේ කතාවත් අහගන්නකෝ. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍යගල එහෙම නැත්නම් පිදු අරංගල පසු කාලීනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ. අපි එතන වාඩි වෙලා ඉන්න අතරතුරේ පිදුරංගල රොක් එකට සීගිරිය පේන විදිය වීඩියෝ කරා. බලන්නකෝ අද සීගිරියේ ඉන්න ක්‍රවුඩ් එක. ලස්සන ප්ලේස් එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම ටික්ටොක් එකක් කරන මගේ යාළුවා මෙතනට ඇවිල්ලා ටික්ටොක් එකක් කරන්න නම් අමතක කරේ නෑ. ට්‍රිප් එකක් ආපු මල්ලිල කට්ටියක් මෙන්න මේ පිදුරංගල ගල මුදුනට නැග්ගා. ඒක ඉතින් අනුමත කරන්න නම් බැහැ. ඒ වුණාට ඉතින් අපිට මුකුත් කියන්නත් බැහැනේ. බලන්නකෝ යාලා ඒ ගත්ත රිස්ක් එක. මෙතන view එක ලස්සන නිසා පිදුරංගල බලන්න ආපු කීප දෙනෙක්ටම කියලා අපි එතන ෆොටෝස් ගත්තා. අපි ඉතින් ෆොටෝස් ගන්න ගියපුවාම ඉවරයක් නෑනේ. එක එක ඒවා කියලා කොහොම හරි ෆොටෝස් ටික නම් ඉතින් ගත්තා.
අපි දැන් යමු පිදුරංගල රොක් එකේ කෝණ එක බලන්න. එතනට යන අතරතුරෙදී පිදුරංගල මුදුනෙහි ඉඳලා අවට පරිසරයේ සුන්දරත්වය අපිට බලාගෙනම යන්න පුළුවන්. අව්ව රශ්නිය වැඩි ඒ නිසයි දුවගෙන යන්නේ. මේ තමයි පිදුරංගල රොක් එකේ කෝණ එක. මේ මල්ලිලාගේ සපෝට් එකෙන් අපි මෙතනදිත් ෆොටෝස් ගත්තා. ඒ ගත්ත ෆොටෝ එකක් තමයි මේ ඇඩ් කරලා තියෙන වීඩියෝ එකට. පිදුරංගල එනවා නම් එක්ක උදේම එන්න ඕනේ. එහෙම නැත්නම් හවස එන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා පැයක් විතර පිදුරංගලට වැඩිනේ. ඊට වැඩි මොකද ෆොටෝස් ගත්තා වීඩියෝ කරා. වෙලාව ගියා තේරුන්නේ නැහැ. අපි එනකොට නැගපු කට්ටිය දෙපාරක් විතර දැම්මේ. ඒ නිසා අපි දැන් තීරණය කරා අපි දෙන්න බැස්සොත් හොඳයි කියලා. මොකද බඩගිනි වතුර තිබහයි. මේක ඇත්තටම ඇඩ්වෙන්චර් එකක්. ඒ වගේම හරිම එන්ජොයි කරන්න එන්න හොඳම ප්ලේස් එකක් කියලා කියන්න පුළුවන්. සීගිරියන ඔයාලා අනිවාර්යයෙන්ම පිදුරංගලට එන්න. ඉතින් මේ සීගිරියත් පිදුරංගලත් කාශ්‍යප රජතුමත් සම්බන්ධව බොහෝ ජනප්‍රවාදවල රසකතා පවතිනවා. ජනප්‍රවාදවල සඳහන් ආකාරයට කාශ්‍යප රාජ්‍ය කාලයේ මාලිගාවේ සිට පිදුරංගල වැඳ පුදා ගැනීමට පිරිස පැමිණෙනවා. සීගිරි චිත්‍රවල ඇති සීගිරි ලඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීමට ආ බවක් මූලාශ්‍රවල සඳහන් වෙනවා. බලන්න මේ විව් එක ලස්සනයිද කියලා. ගස් කොළන් අතරින් සීගිරිය පුදුමාකාර ලස්සනට මෙතනින් පේනවා. අපිට මේ ට්‍රිප් එකේදී ගොඩක් උදව් කරපු මාලිලා සෙට් එකක් තමයි මේ ඉන්නේ. ඉතින් අපි එයාලත් එක්කත් ෆොටෝ එකක් ගහන්න අමතක කරේ නෑ. මේ තමයි අපේ ට්‍රිප් එකේ අවසාන අදියර. පිදුරංගලට නැග්ගා වගේම බහින එකත් එතරම් ලේසි වුණේ නෑ. මෙයාලගේ උදව් ඇතුව කතා කර කර විහිළු කර කර අපි හිමින් බැස්සා.
හිනාවෙවී ආවට මොකද පේනව නේද මූුණුවලින් අපේ මහන්සිය කොහොමද කියලා. කකුල් දෙක නම් මේ වෙද්දි ගොඩක් රිදෙනවා. ඔයාලත් පිදුරංගල එන්න හිතාගෙන ඉන්නවනම් මේ ස්වභාව සෞන්දර්යය සුරැකෙන විදිහට හැසිරෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ගමන් මහන්සියත් වතුර තිබහත් නිසා අපි දෙන්න හිත හිතාවේ තැඹිලි ගෙඩියක් තිබුණනම් හොඳයි කියලා. අපි ඉතින් මේ ඇන්ටිගාව නැවතිලා දොඩම් වීදුරු දෙහෙකුත් බීලා තැඹිලි ගෙඩියකුත් බීලා මහන්සියම යනකං ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් අපි ගිහින් එන්නම්. ආය අලුත් බ්ලොග් එකකින් හමු වෙමු.